ඔයාටත් දවසක හිතෙන්න පුළුවන් ඔයා මොන තරම් අනිත් අය වෙනුවෙන් දේවල් කරත් ඒ අයට කිසිම අගයක් නෑනේ කියලා. කිසිම කෙලෙහි ගුණයක් නෑනේ කියලා. ඔයාගේ මුළු ජීවිත කාලයම ඔයාගේ සැමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ඒ වගේම දරුවන් වෙනුවෙන් කැප කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ දහඩියට, ඒ කඳුළු වලට, ඒ මහන්සියට වටිනාකමක් ඔවුන්ට නොදැනෙන්න පුළුවන්. ජීවිතේ බිඳුවටම වැටිච්ච මිතුරෙකුට, මිතුරියකට ඔබ උදව් කරලා අවසානයේ කිසිම කෙලෙහි ගුණයක් නැතිව ඔවුන්ගෙන්ම ඔයාගේ හිත රිදිලා තියෙන්න පුළුවන්. පසුතැවෙන්න එපා. අධෛර්යමත් වෙන්න එපා. ඔයා කළ හොඳ ඔයාගේ පස්සෙන්ම හඹා ඒවි. අද සමාජයේ කෙලෙහි ගුණ දක්වනවා කියන එක දරුවෝ දන්නෙත් නෑ. දරුවන්ට කියලා දෙන්න දෙමව්පියෝ ඒ ගැන දන්නෙත් නෑ. ඉතින් ඔබ අන් අය වෙනුවෙන් හැකිතාක් දේවල් කරන්න. හැකිතාක් කරන්න. සමහර විට ඔවුන්ගේ අතින්ම ඔයාගේ හිත රිද්දේවි. අපි ආදරය කරන අයට තමයි අපි ජීවිතේ වැඩිපුරම දේවල් කරන්නේ. ඒත් ඒ ආදරය කරන අයම, කරාපු අයම පෙරලා නැවතත් ඔයාගේ හිත රිද්දන්න පුළුවන්. අවසානයේ කෙලෙහි ගුණ වෙනුවට ඔයාට ලැබෙන්නේ දෝෂාරෝපණ වෙන්න පුළුවන්. ඒත් ඒ ඔබ කළ හොඳ දේ කෙදිනක හෝ ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. ඔබ ඔවුන් වෙනුවෙන් හැකිතාක් දේවල් කරන්න. ඔබට පෙරලා ඒ දේවල් වලට හොඳක් අහන්න නොලැබුණත්, ඔවුන්ගේ හදවත්වල කෙලෙහි ගුණයක් නැති වුණත් ඔබ දුක් වෙන්න එපා. ඔබ ඒ කරපු දේවල් මෙනෙහි කරමින් සතුටු වෙන්න. ඒ සතුට වචන වලට පෙරලන්න බෑ. ඒ සතුට මුදලට මිල කරන්න බෑ.